Q5 එකේ part එකේ කියන්නේ orthonormally diagonalize කරන්න කියලා ඒව. නිකන් diagonalization නෙමෙයි orthonormally. එතකොට අපි මේ සිද්ධිය බලමු. මුලින්ම අපි diagonalize කරන්න නම් දැනගන්න ඕනේ මොනවාද? eigen vectors. eigen vectors හොයාගන්න නම් eigen values හොයාගන්න ඕනේ. එහෙනම් මුලින්ම අපි a lambda ගේ determinant එක 0 කරලා eigen values ටික හොයාගන්න ඕනේ. 2 lambda 1 2 1 3 lambda 1 2 1 2 lambda equal 0 කියලා එනවා. ඉතින් දැන් ඔයාලට පේනවා මෙන්න මෙතන determinant එක ගන්න සිද්ධියක් එන්නේ. ඉතින් අපි determinant එක ගන්න ඕනේ. 2 lambda එතන මෙතන 3 lambda මෙතන 2 lambda මෙතනින් times 1 3 1 so 1 times 2 lambda minus 1 times 2 plus 2 මෙතන ඊට පස්සේ 1 times 1 minus 2 times 3 lambda equal 0. ඉතින් ඇත්තටම ඕගොල්ලෝ මේක solve කරලා ගත්තාම අන්තිමේදී ඔයාලට එනවා equation එකක් -lambda cubed plus 7 lambda square minus 10 lambda equal 0. ඉතින් ඇත්තටම ඕගොල්ලෝ මේක factorize කරොත් අන්තිමේදී එනවා lambda is minus 2 lambda minus 5 equals 0. ඉතින් මේකෙන් එනවා lambda equals 0 to 5 කියලා. මේක මැද steps ටිකක් ඔයාලට ලියා ගන්න වෙනවා. ඔගේ උත්තරේ හොයාගන්න. එතකොට දැන් eigen values ටික දාන්නවා නම් ඒ වගේම eigen vectors ටික හොයාගන්න යන තියෙන්නේ. ඒ වගේම අපිට විශේෂ සිද්ධියක් තියෙනවා. මෙතන 0 කියන කෙනාගේ algebraic multiplicity එක 1 2 කියන කෙනාගේත් 1 5 කියන කෙනාගේත් 1. ඇත්තටම ඒ කියන්නේ අපිට මේක directly diagonalize කරගන්න පුළුවන් situation එකක් තියෙන්නේ. මොකද algebraic multiplicity එක 2 වගේ ඒ කියන්නේ 1ට වඩා වැඩි ඉලක්කමක් ආවොත් නේ අපිට සමහර විට හිර වෙන්න පුළුවන් වෙන situation එක. ඒ උනාට මෙතන කෙලින් 1 තියෙන හින්දා අපිට කෙලිම unique value විදියට තියෙන එකක් හොයාගන්න පුළුවන්. ඒ වගේම අපිට තව සිද්ධියක් තියෙනවා. මෙන්න මේ matrix එක symmetric matrix එක. symmetric matrix වලදී අනිවාර්යයෙන්ම මේ orthogonal අපිට හම්බෙනවා eigen vectors. දැන් orthogonal හම්බුනාට මදි ඒවා අපි orthonormal කරන්න ඕනේ. අපි මේ situation එක දැන් බලන්න යමු. අපි lambda equals 0 වලදී හදලා බලමු. a - 0 i කියන එක නා කවුද එන්නේ කියලා. එතකොට එනවා 2 1 2 1 3 1 2 1 2. ඉතින් ඇත්තටම අපිට මේ වෙනවා මෙයාගේ first row එකයි third row එකයි linearly dependent. ඒ හින්දා අපි ඒකලම පොඩ්ඩක් row reduction පාරක් දැම්මොත් මෙහෙම ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ ආය පොඩි row reduction එකක් අපි කරොත් අපිට මේක ලියා ගන්න පුළුවන් 2 1 2 0 5/2 0 0 0 0 විදියට. මේ එතකොට අතර මෙතෙන්දි කරපු row reduction එක මම උන ලියන්නම්. මෙතනදී කරේ R3 ගෙන් R1 අඩු කරලා R3 ට අබහු දාපු එක. මෙතනදී නම් row reduction එක කරේ R1 ව භාගයක් කරලා R2 ට එකතු කරලා ඒක R2 ට ආපහු දාපු එක. එතකොට තමයි ওই විදියට එන්නේ. ඊට පස්සේ දැන් මේකේ xyz විදියට කට්ටියගෙන් multiply කරලා ගන්න එපා. eigen vectors ටික හොයාගන්න 0 5/2 0 0 0 0 මෙතනින් xyz කියලා දාලා මේක 0 0 0 විදියට ලියාගත්තොත් y equals 0 කියලා එනවා. x equals minus z කියලා එනවා. එතකොට මේකේ eigen vector එක 0 - 1 1 0 - 1 විදියට එන්නේ. හරිනේ. එතකොට මේ ඉන්නේ කවුද? eigen vector එක 0 වලදී. lambda equals 2 වලදී a - 2i situation එකනේ බලන්න ඕනේ. එතකොට අපිට හම්බෙනවා 0 1 2 ඊට පස්සේ මෙතන 1 1 1 මෙතන 2 1 0 විදියට හම්බෙනවා. ඉතින් ඇත්තටම අපි ඒක දැන් simplify කරගන්නත් එපා. simplify කරගන්න නම් අපි මොනවද කරන්න ඕනේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. එතකොට මේ මට R3 එක්කෙනාව half කරලා ඊට පස්සේ R2 ට එකතු කරලා ඒක R2 විදියට වගේ දාගත්තොත් මෙයාව 0 1 2 ඊට පස්සේ මෙතනින් 0 half 1 මෙතනින් 2 1 0 විදියට වගේ ලියා ගන්න පුළුවන්. හරිනේ. මෙන්න මෙතන R2 ට දැම්මේ.
ඊට පස්සේ අපි දැන් කල්පනා කරලා බලන්න ඕනේ මෙන්න මෙතන සිද්ධිය ඇත්තටම මේ මෙතන half 1 මෙතන 1 2 ඒ කියන්නේ මෙයාගෙම මේ දෙගුණේ නේද උඩ තියෙන්නේ කියන එක. එතකොට minus r2 times 2 විදිහට ඉතින් minus 2r2 plus r1 මේවා කළා r1 ට එබුවොත් අපිට මේක 0 0 0 0 half 1 2 1 0 විදිහට වගේ ලියා ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් අපිට මේ x y z විදිහට කට්ටියව දාගෙන eigen vectors ටික හොයාගන්න තමයි තියෙන්නේ. එතකොට half y plus z equals 0. ඒ කියන්නේ එකෙන් එක equation එකක් එනවා. අනිත් එක 2x plus y equals 0 කියලා එනවා. එතකොට මේක මම තව චුට්ටක් simplify කරා y plus 2z equals 0. හරිනේ. එතකොට මට x y z ලව කොහොමද ලියා ගන්න පුළුවන් කියලා බලමු. x කියන්නේ කවුද? minus y over 2 මෙතන y z කියන්නේ කවුද? මෙතන 90 z කියන්නේ minus y over 2. එතකොට අපි minus y over 2 එකනේ කෙලෙද ගත්තොත් 1 minus 2 1 මෙහෙම එනවනේ. හරි. මෙයා එතකොට v2 lambda equals 5 වලට a minus 5y ගෙන් අපි ගන්න ඕනේ. එතකොට අපිට එනවා කීයද minus 3 1 2 1 minus 2 1 2 1 minus 3 කියලා එනවා. හරිනේ. ඉතින් ඇත්තටම අපිට පේනවා r3 plus r2 plus r1 කියන අයව එකතු කරලා r1 ට දාපුවම මෙතන 0 0 0 1 minus 2 1 2 1 minus 3 විදියට එනවා කියලා. ඊට පස්සේ අපිට minus 2r2 plus r3 ව දාලා r3 ට දැම්මොත් එහෙම අපිට ලියා ගන්න පුළුවන් 0 0 0 1 minus 2 1 මේකෙන් 0 5 minus 5 කියලා. ඒ අතරම මේකෙම අපිට දැන් ටක් ගාලා සිම්ප්ලිෆයි කරගන්න තියෙන්නේ. මොකද r3 ව මේ පහෙන් බෙදලා දාගන්නයි තියෙන්නේ. මෙන්න 0 0 0 1 minus 2 1 0 1 minus 1 කියලා එනවා. ඉතින් ඔය විදිහටම තියාගන්න පුළුවන්. නැත්නම් මේ r3 ට r2 එකතු කරලා අපිට තව චුට්ටක් සිම්ප්ලිෆයි කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේකට x y z විදිහට දාපුවාම අපිට එනවා x equals y y equals z. ඒ කියන්නේ eigen vector එක නම් 1 1 1. හරි. ඇත්තටම මෙතනදී අපිට eigen vectors තුනක් ඇවිල්ලා තියෙන එක ඇත්ත. ඒ වුණාට අපි මුලින්ම ඇත්තටම ආපු eigen vectors ටික ලියාගෙන ඉමුකෝ. අපිට v0 වලට ආවේ කවුද? v0 වලට 1 0 minus 1. ඊට පස්සේ v2 ට ආවේ 1 minus 2 1. v5 ට ආවේ 1 1 1. මෙහෙමයි. ඔයාලා මේවා ඕන එකක ඩොට් ප්‍රොඩක්ට් එක ගත්තාම තේරෙයි ඇත්තටම ඒගොල්ලෝ මේ ඕතෝගනල් වෙනවා කියලා. ඒ වුණාට අපිට කියන්නේ ඕතෝනෝමලි මේ ඩයගනලයිස් කරන්න කියලානේ. ඕතෝනෝමල් වෙනවා නම් මේගොල්ලොන්ගේ අපිට කරන්න වෙනවා ඒගොල්ලොන්ගේ නෝම් එක හොයාගෙන නෝම් එකෙන් බෙදලා දාන්න. එතකොට මෙතන 1 ඒවා කියන්නේ 1 ස්ක්වයර් ප්ලස් මයිනස් 1 ස්ක්වයර් එතකොට 2 එනවා. එතකොට අපිට √2 තමයි පාවිච්චි කරන්න වෙන්නේ. එතකොට √2 පාවිච්චි කරොත් මෙහෙම ලියා ගන්න පුළුවන්. මෙතනදී √6 එන්නේ. එතකොට මෙහෙම ලියා ගන්න පුළුවන්. මෙතනදී √3 එන්නේ. ඉතින් එතකොට අපි ගන්න ඕනේ මෙන්න මේ බ්‍රැකට්ස් අස්සේ තියෙන කොටස විතරයි. මොකද ඒවා තමයි ඕතෝනෝමල් වෙන්නේ. මේ කට්ටිය වම් පැත්තේ මෙන්න මේ ඉන්න අය ඕතෝගනල්. මෙන්න මේ ඉන්න දකුණු පැත්තේ ඉන්න අය ඕතෝනෝමල්. දැන් එතකොට අපිට A කියන එක p lambda මේ p inverse type එක ගැන ලියන්න කියන්නේ. අපි දන්නවා ඕතෝනෝමල් මේට්‍රිසස් වලදී p inverse කියන්නේ pt ට. ඒක දන්න නිසා අපිට මේක දැන් ටක් ගාලා ඩයගනලයිස් කරගන්න පුළුවන් වෙනවා. එතකොට a කියන එක දැන් p කියන එක මම ගත්තොත් කොහමද 1 over square root of 2 0 0
මේක මෙහෙම ලියාගෙන යන්න තියෙන්නේ. මම ඕඩර් එකට ගත්ත විදිහටම ලියලා තියෙන්නේ. එතකොට මේක 0 0 0 මෙන්න මේ 0 කියන අයිගන් වැලියු එකට ඊට පස්සේ 0 2 0 0 0 5. ඊට පස්සේ p ගේ ට්‍රාන්ස්පෝස් එක විතරයි අපිට කෙලින්ම ලියන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම අපිට මෙහෙම ලියාගෙන යන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් මේ කොටස ටිකක් අර වර්ධින්න පුළුවන් ඉලක්කම් හරියට මේවා නොකර ගත්තොත් ඒ හින්දා පරිස්සමෙන් හදන්න. එතකොට මේක තමයි ඒ වල ඩයගනලයිසේෂන් එක ඕතෝනෝමල් ඩයගනලයිසේෂන් එක. ඕතෝගනල් ඩයගනලයිසේෂන් එක නම් අපිට මෙන්න මේ දරුවා දාලා තියෙන අයගෙන් උනත් ලියන්න පුළුවන්. ඒ උනාට මේ ඕතෝනෝමල් ඩයගනලයිසේෂන් එක මෙන්න මෙහෙමයි ලියන්නේ.